පුරුදු වෙන්න බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කන්න. ගයිස් මේ ග්‍රාන්ට් වෙච්ච ස්ටුඩන්ට් වීසා එකක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. පාස්පෝර්ට් එක ෆොටෝග්‍රාෆ්. නිසා මේ terms and conditions තියෙනවා. ඔස්ට්‍රේලියා කියලා. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා ඔක්කොම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් ආවේ කවුරුත් නොකියන දෙයක් ඔයාලට කියලා දෙන්න. ඉතින් මම අද ආවේ කොහොමද තනියම වීසා එකක් දාගන්න කියලා දෙන්න ඔයාලා හැමෝ දෙනාටම. ඉතින් වීසා එකක් ඕස්ට්‍රේලියාවට තනියම ඕනම ටයිප් වීසා එකක් තනියම ඕස්ට්‍රේලියාවට දාන්නේ කොහොමද කියලා දෙන්න තමයි මම ඔන්න අද ආවේ. ඉතින් ඒකෙම අමාරු දෙයක් නෙමෙයි. එතකොට ඉතින් ඔයාලට ඒජන්ට්ස්ලාට ගෙවන්න ඕනෙත් නැහැ, මුකුත්ම ඕනේ නැහැ. හරිම ලේසියෙන් ඔයාලටම තනියම කරගන්න පුළුවන්. ඉතින් මොකද මගේ අම්මගේ විසිට් වීසා එකත් මම තනියම දැම්මේ. ඉතින් ඒකත් සතියක් ඇතුළත ග්‍රාන්ට් වෙලා තිබ්බා. ඉතින් ඔය වගේ මට යම් තාක් දුරක සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මොකද ස්ටුඩන්ට් වීසා එක දාන හැටිත් මම හොඳට බලන් හිටියේ ඒත් දින කරා. ඉතින් ඒ හේතුත් එක්ක මම හිතනවා මම ඔයාලට හොඳ නොලෙජ් එකක් දෙයි ඒ සම්බන්ධව කියලා. ඒකවල ඔයාලත් දන්නවනේ කොහොමද තනියම දාගන්නේ කියලා. ඉතින් ඒක විතරක් නෙමෙයි. ඒ වගේම මම අද ඔයාලට ලස්සන ලොකේෂන් එකකට ඇවිල්ලා තියෙන්නේ. ක්ලයිඩ් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ක්ලයිඩ් කියන්නේ මම හැම වෙලේම බලන්නේ ඔයාලට මේ මගේ කන්ටෙන්ට් එකේ දැනුමටත් අමතරව ඔයාලට තවත් දැනුමට යමක් එකතු කරන්න. ඒ කියන්නේ කන්ටෙන්ට් එකක් ඒකේ දැනුමත් ගන්න. ඊට අමතරව තවත් මොනවා හරි වෙන සයිඩ් එකේ තේකුණු නොලෙජ් එකක් ඔයාලට දෙන්න තමයි මම ඕල්වේස් try කරන්නේ. ඉතින් ක්ලයිඩ් කියන්නේ ඇත්තටම කිව්වොත් දැන් මේක ලොකු රටක්නේ. මේක ගොඩාක් ලොකුයි. ඒ වුණාට ඉන්නේ ලංකාවේ ජනගහනටත් වඩා අඩු ජනගහනයක් තමයි මේ රටේ ඉන්නේ. ඉතින් මැද මේ රටේ ගොඩක් හිස් භූමිය වැඩි. දැන් මැද එහෙම වැද්දොත් ඉන්නවා. කියන්නේ මිනිස්සු නැති නැහැ ඇත්තට. මැද ඔය අයිනේ බීච් ඒරියාස් වල තමයි මිනිස්සු ඉන්නවා නම් ඉන්නේ. ඉතින් ඒ ඒරියාස් තාම පිරීලා නැහැ. මොකද මිනිස්සු අඩු වෙන. ඉතින් ලෑන්ඩ් ඒරියාස් ටික අර මිනිස්සු වැඩි වෙන්න මෙයාලා කරන්නේ හිස් භූමි වල ගෙවල් හදන්න ගන්නවා. ටික ගෙවල් හදනවා. මිනිස්සු වැඩි වෙන්න ඩිමාන්ඩ් එක මෙයාලට තේරෙනවනේ වැඩි කියලා. ඉතින් ඒවත් එක්ක මෙයාලා ගෙවල් හදන්න ගන්නවා. ඉතින් දැන් මේ ක්ලයිඩ් කියන්නේ තව තියෙනවා. ක්ලයිඩ්, බෙරික්, නරේගොඩන් ඔය වගේ පැති කිහිපයක් තියෙනවා. ඔය වගේ ක්‍රැන්බර්න් ඔය වගේ පැතිවල වෙන්නේ මෙයාලා දැන් මේවා ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් ඒරියාස්. මෙහි ගෙවල් හදන්න අරගෙන දැන් අවුරුදු 7-8ක් ඇති. ඊට කලින් මේව හිස් භූමිවල. දැන් ෆුල් බ්‍රෑන්ඩ් නිව් හවුසස්, බ්‍රෑන්ඩ් නිව් සිටි එකක්. එලිම සිටි එකම බ්‍රෑන්ඩ් නිව්. ඉතින් එහෙම තමයි මෙයාලා හදන්න අරගෙන තියෙන්නේ මෙහෙ. ඉතින් කොහොම තමයි දැන් මේක හරිම ලස්සන පැත්තක්. ලයිට් කියන්නේ සන්සෙට් එකට එහෙම මාල් ලස්සනයි. ඉතින් මෙහෙ ගෙවල් හදද්දි හදන්නේ මෙයාලා කරන්නේ මුලින්ම රෝඩ්ස් ටික ප්ලෑන් කරගන්නවා. පාරවල් ටික ප්ලෑන් කරගෙන ඊට පස්සේ ගවර්න්මන්ට් ඇප්‍රූවල්ස් අරගෙන ඩෙවලොප්මන්ට් කම්පැනිස් වලින් ඉඩම් අරගෙන ගෙවල් ටික හදාගෙන යනවා. හදාගෙන යද්දි ඉතින් අපිට ඕන නම් ගිහිල්ලා අපි කැමති ගයක් එයාලට දීලා හදා ගන්නත් පුළුවන්. නැත්නම් එයාලා හදපු ගයක් අපිට ගන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ ඒව හැදුවායින් පස්සේ මෙහි හැම සිටි එකකටම මෝල් එකක් තියෙනවා. කෝල්ස් එකක්, කූලිස් එකක්, ඒ වගේම මූලික අවශ්‍යතා ටික තියෙන මෝල් එකක් එනවා හැම සිටි එකකටම. ඉතින් ගෙවල් ටික හැදුනහම අනිවාර්යෙන් අරකට හැදෙනවා. මෙඩිකල් සෙන්ටර් එකක්, ඩේ කෙයාර් එකක්, චයිල්ඩ් කෙයාර් එකක් ඒවා හැදෙනවා. එහෙම තමයි සිටි එකක් ඩෙවලොප් කරන්නේ. ඉතින් දැන් ක්ලයිඩ් කියන සිටි එකත් ඇත්තටම හොඳ තත්ත්වයකට ඩෙවලොප් වෙලා තියෙනවා. ඉතින් එහෙම තමයි ඉතින් අද සිද්ධිය වෙන්නේ. ඉතින් අර සිද්ධිය මම මුලින්ම වීසා ගැන පටන් ගන්න. ඊට පස්සේ ක්ලයිඩ් වල ඔයාලට ඩ්‍රෝන් ෂොට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්තිමට ඒක තියෙයි. වීඩියෝ එකේ අන්තිමට ක්ලයිඩ් වල ඔයාලා සිටි එකේ අයිඩි එකක් ගන්න ඩ්‍රෝන් ෂොට් එකකුත් වැඩේ සන්සෙට් එක ලං වෙනවා. ඉතින් බොහොම ස්තුතියි අද වීඩියෝ එකක් ක්ලික් කරාට. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් දේවල් ටිකක් තියෙයි. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක හැමදාම වගේ බලන් ඉන්න. බොහොම ස්තුතියි. guys මේ තියෙන්නේ මේ ඒරියා එක අමුතුම ටයිප් ගෙවල් දෙයක් තියෙනවා. මේ අර තියෙන්නේ කොහොමද? එයා නම්බර් ප්ලේට් එකක් කස්ටමයිස් කරලා. අරනේ කළු පාට ඒ ගෙට මැච් වෙන්නම දිනනවා. guys දැන් දාන්න යන්නේ මේ තියෙන හයිවේ එකකට. අන්න බලන්න හයිවේ එකට දාන්නේ. මේක ෆ්‍රී වේ එකක්. ඒකෙන් සල්ලි ගන්න නෑ. අන්න බලන්න guys.
යාළුවනේ ඊයේ මාර වැඩේ නුනේ ඊයේ මේ මම ක්ලයිඩ් වල ඉද්දී වැඩක් වැටිලා ඊට පස්සේ වැඩ ටික කරගන්න උනා කොහොම හරි ක්ලයිඩ් වල ඩ්‍රෝන් ෂොට්ස් ගන්න බැරි ඒ නිසා වත් වෙන ලස්සන තැනක ඩ්‍රෝන් ෂොට්ස් දෙන්න මම ක්ලයිඩ් වල තව වීඩියෝ එකකින් දාන්නම් ඔයාලට ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ටික. ඉතින් මේ මම දැන් අද මට උදේ ඩ්‍රයිවිං ටෙස්ට් එක තිබ්බා. ඩ්‍රයිවිං ටෙස්ට් එක පාස් වුණා. ලර්නර්ස් මුකුත් ගියෙත් නැහැ. මගේම කාර්යයේ ගියා. ලර්නර්ස් වලට කලින් ගිහිල්ලත් නැහැ මුකුත් නැහැ. ගියා පාස් වුණා ටෙස්ට් එක ආවා ඉවරයි වැඩේ. ඒකත් හරි දැන් ඔන්න මට කොලේ හම්බෙලා තියෙනවා ඩ්‍රයිවිං ටෙස්ට් එකට. ඉතින් අනිත් දේ ඊට පස්සේ මම ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ගන්න කියලා බලන්න ගියා. මේ ඩ්‍රෝන්ස් එකක් තියෙනවා මෙතන බලන්න කියලා ගියා. ඊට පස්සේ යද්දී කොහොම හරි එතන එයාපෝට් එකක්. ඒ නිසා ඩ්‍රෝන් එක ටේක් ඔෆ් වෙන්නේ නැහැ එයාපෝට් එකක් ළඟ. මේ මෙතන රෙස්ට්‍රික්ටඩ් ඒරියා එකක් කියලා එයා උඩටවත් ගන්න. ඊට පස්සේ දැන් වැහි කරවලකුත් තියෙන ඔය හේතුන් නිසා මේ දැන් පාක් එකට යන්නත් බැහැ. බට් මම කොහොමද ඩ්‍රෝන් ෂොට්ස් ටික ඉන්ක්ලූඩ් කරන්න. ඉතින් මම කාර් එකේ ඉඳන් ඔයාලට පෙන්නමද තනියම ගෙදර ඉඳන් වීසා එක දාගන්න කියලා දැන් මම කියලා දෙන්නම්. ඉතින් guys මුලින්ම කළ යුතු දේ ඔයාලා ලැප්ටොප් එකක් ගන්න. මම ෆෝන් එකක් ගන්න එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒක ෆෝන් එකෙන් කරන්න අමාරුයි. ඒ නිසා මේ ඔයාලා ගන්න මොකක් හරි ලැප් එකක් ගන්න. හරිද? මම මගේ එකෙන් ඔයාලට කරන්න හැටි පෙන්නන්නම්. ඉතින් මේවා ගොඩ දෙනෙක් කියලා දෙන දේවල් නෙමේ. ගොඩක් ලංකාවේ මේ ආයේ මෙහි ආවයින් පස්සේ නම් ඉතින් බහුතරයක් කට්ටිය මේවා කියලා දෙන්නේ නැහැ. ඉතින් මම හැමෝම කියලා කියන්නේ නැහැ. ඒ වුණාට සමහර අය දැනගෙනත් කියලා දෙන්නේ නැහැ. ඉතින් හැමෝම හදන්නේ බදාගෙන කන්න, බෙදාගෙන කන්න කවුරුත් කැමති නැහැ. ඉතින් මං කැමති නැහැ හැම වෙන්න. මොකද මේ ලෝකේ ඉතින් නේද මනුස්සකම කියලා දෙයක් තියෙන්නේ බෑ. අපි ඉතින් හැමෝම පුළුවන් විදිහට මාත් හදන්නේ හැමෝටම උදව් කරගෙන ගමනක් යන්න ඉදිරියට යන්න. මොකද නැත්තම් මනුස්සකම කියන එක ලෝකෙන් තුරන් වෙලා ගියොත් එහෙම අන්තිමට බෑනේ. ඉතින් ඒ නිසා මට පුළුවන් විදිහට මම හැමෝටම උදව්වක් පදව්වක් කරගන්න. ඉතින් මේ මන් දන්න ටික මං ඔයාලට කියලා දෙන්නේ. ඉතින් එහෙම තමයි. ඉතින් සමහර අය දැනගෙනත් කියලා දෙන්නේ නැහැ. ඒ ඉතින් ඒ නිසා ඔයාලා පුරුදු වෙන්න බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කන්න. ඉතින් කෙනෙක් සිතාගෙන කොහොම හරි මේ මම ඔයාලට අරන් පෙන්නන්නම් කොහොමද මේ වැඩේ කරන්න කියලා. අනිත් දේ මට අමතකුණා කියන්න. ගොඩාක් thank you සබස්ක්‍රයිබර්ස්ලා 5350ක් විතර දැන් ඉන්නවා. දවස් 22ක් වගේ පුංචි කාලෙකින් මම අර පෝස්ට් එකේ දැම්ම දවස් 25කින් සබස්ක්‍රයිබර්ස්ලා 5000ක් කියලා. ඒ දැම්මේ ලස්සන වෙන්න පෝස්ට් එක 25ක් නෙමෙයි දවස් 22යි. දවස් 22කින් සබස්ක්‍රයිබර්ස්ලා 5000ක් පහු කරා. views 2,50,000ක් තියෙනවා. views එකෙන් 250,000 views තියෙනවා. උයි watch hours තියෙනවා 18,000. බැලුම් පැය 4,000ක් තියෙනවා. 4,000 නෙමෙයි බැලුම් පැය 18,000ක් විතර තියෙනවා. ඉතින් ඒ ආදරයට හැමදාම කෙනාගේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මොකද YouTube කරන අය දන්නවා කොච්චර අමාරුයිද සබ්ස්ක්‍රයිබ්ලා 1000ක් ගන්න එකම කොච්චර අමාරුයිද කියන එක. YouTube කරලා තියෙන කරන්න හදන උයි අනිත් අය දන්නවා ඇති. හරිම අමාරුයි YouTube එකේ සබ්ලා ගන්නවා. YouTube එකේ ගන්නවා කියන එක ඇත්තටම ලේසි නෑ. මොකද මිනිස්සු අර වීඩියෝ ක්ලික් කරලා බලන්න එපා. ඉතින් ඒකේ view එකක් ගන්නවා කියන එකත් හරිම අමාරු දෙයක්. ඉතින් එහෙම තියාගෙනත් ඕගොල්ලෝ මට දීපු ආදරයට ඒ සපෝට් එකට බොහොම ස්තුතියි කියලා මම හැමෝටම ස්තුතියි කරනවා. ඉතින් ඒ ආදරයට හැමදාම කියනවා වගේ මම ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. මම ඒ වෙනුවෙන් හැමෝටම exciting fun contents ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මම වෙනුවෙන් ඒ කරපු ආදරයට මම හැමදාමත් content දීලා ඔයාලට දෙයක් උගන්වනවා අනිවාර්යෙන්. ඉතින් ඒ වගේම එකක් තමයි දැන් අදත් ගෙනාවේ. ඉතින් ඔයාලට කිසිම ඒජන්ට් කෙනෙක්ට සල්ලි නොදී තනියමම ඔස්ට්‍රේලියාවට එන්න වීසා එකක් දාගන්න විදිය කියලා දෙන්නයි ආවේ. ඉතින් අනික මේ මගේ ස්ටුඩන්ට් වීසා එක තියෙනවා. ස්ටුඩන්ට් වීසා එක දාපු ලොජ් ඩීටේල්ස් ටික ඒකට මම අප්ලෝඩ් කරපු ඩීටේල්ස් ටික පවා මේ account එකේ තියෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා එකට කොහොමද මොනවාද ඕනේ කියලා ඒ ටිකත් සෙක්ෂන් එකේ තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු. මම දැන් ලැප් එක පෙන්නන්න ගන්නම් ඔයාලට වැඩි කතා නැතුව. දැන් බොහොම ස්තුතියි සබ්ස්ලාට. thank you.
ඉතින් guys ඔයාලා යන්න Google එකට ඔයාලගේ ලැප් එක අරගෙන Google එකට යන්න. Google එකට ගිහිල්ලා මෙතන search කරන්න IMI account මේ පේන දෙකක් එනවා. අන්න ඒක ක්ලික් කරන්න. උඩින් එනවා පේනවාද IMI Australia කියලා. අන්න ඒ IMI Australia මෙන්න මේ එක ක්ලික් කරගන්න නෙමේ මුලින් ඉල්ලන්නේ username and password. හරිද? එතකොට ඔයාලට දැන් මට එකක් තියෙනවා මේ ඔයාලට එකක් නැත්තම් create IMI account කියන එකට ගිහිල්ලා ඔයාලා දන්නවනේ account එක create කරගන්න. ඉතින් දැන් මේ මගේ password එක මම fingerprint එක තිබ්බහම auto click කරනවා. ඊට පස්සේ return enter. ඒතකොට authentication code එකක් phone එකට එනවා. ඒකත් ඔයාලා දන්නවනේ හදාගන්න හැටි Microsoft එකට ගිහිල්ලා authentication code එකක් ගන්න විදිය හදාගන්න එක විදියක් තියෙනවා. ඒක ඔයාලා YouTube එකේ ගැහුවොත් එයි. අන්න ඒ විදියට authentication code එක එනවා. ඉතින් guys ඒක ගැහුවාම මේ page එකට එනවා. එතකොට එයාලා පොඩ්ඩක් එයාලගේ account updates ගැන කියනවා. ඊට පස්සේ මේ මෙතන පේනවාද මේ මෙතන තියෙනවා next කියලා. අන්න ඒ next කියන එක click කරගන්න. ඊට පස්සේ login successful. ඊට පස්සේ දැන් මේක තමයි අපේ home page එක. මේක තමයි guys ඉතින් home page එක. my applications කියන දන තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අම්මගේ වීසා එක ලොච් කරපු එකයි මගේ එක ලොච් කරපු එකයි තමයි මේ මෙතන තියෙන්නේ. එතකොට අම්මගේ එකත් මම දැම්මේ තනියම. මේක ඒජන්ට් දැම්මේ ඒ වුණාට මේ මම යා දාන හැම එකේම ඉඳන් බලන් හිටියේ. ඉතින් අම්මාට දැම්ම විසිට් වීසා එකක්. මට දැම්ම ස්ටුඩන්ට් වීසා එකක්. තාත්තයි නංගිත් මෙහෙ ආවා. ඒ දෙන්න නම් ඒජන්සි එකකින් දැම්මේ මොකද මම වැඩවල හිර වෙලා නිසා මට කරගන්න බැරි වුණා. අම්මගේ එක දැම්මම ලංකාවේ ඉද්දී ඒ නිසා මම අම්මට දාලා දුන්නා. සතියකින් අම්මගේ විසිට් වීසා එකක් ආවා. ඉතින් අලුතෙන් වීසා එකක් දාද්දි guys දැන් ඔයාලට පේනවාද new application කියලා එකක් තියෙනවා මෙතන. මේ දැන් මේ මගේ කර්සර් එක දිහා බලා ගන්න. මේ මෙන්න මෙතන new application කියලා එකක් තියෙන්නේ. අන්න ඔය new application එක click කරගන්න. එතකොට මෙන්න පේනවාද වීසා කැටගරිස් ටික. දැන් ඔයාලට ඕන මොන වීසා එකද කියලා ඔයාලා දැන් දන්නවා. එතකොට තෝරගන්න. දැන් මේ 482 skills in demand. ANC crew, APEC, citizenship, family, health, labor. එතකොට student visa එක මේ තියෙන්නේ. student, temporary work, visitor visa එක මේ තියෙන්නේ. working holiday මේක. ඉතින් ඔය ටික වීසා කැටගරිස් ටික තමයි මේ මෙයාලට තියෙන ඔක්කොම වීසා කැටගරිස් ටික තමයි මේ තියෙන්නේ. එතකොට දැන් ඔයාලට ඕනේ විසිට් වීසා එකක් නම් අපි දැන්ට විසිට් එකකට යන්කෝ. දාන්න පුළුවන් ලේසියෙන් වීසා එක විසිට් එක. විසිට් එකේ තුනකට කැඩිලා තියෙනවා e-visitor, transit visa and visitor visa කියලා. මේක දාන්න ඕන visitor visa subclass 600 කියන එක. මෙන්න මේකට යන්න. ගියාම ඔන්න යාලා load වෙනවා. හරිද? load වෙලා මෙතන terms and conditions තියෙනවා. ඒ ටික ඔයාලා ගිහින් කියවන්න ඉතින් නේද? ටිකක් තියෙනවා. හරි ඒක කියව ගන්න. කියවගෙන I have read and agree to the terms and conditions කියන එකට ටික් එකක් දීලා next කියලා දාන්න. ඊට පිටු 20ක් තියෙනවා. මම මේ ඔක්කොම අම්මගේ application එකට පිරෙව්වා. ඉතින් මෙයාලා අහනවා is this applicant currently outside in Australia? එතකොට ඔයා ලංකාවේ නම් ඉන්නේ obviously yes කියලා දාන්න. ඊට පස්සේ ඔයා ඉන්න තැන මේ ඔයාලා කියලා බලන්න. ඉතින් මේ අරගෙන මම මේක ගොඩාක් තියනවා කියනවා නම් මම සාරාංශගතව දැන් ඔයාලට කරන හැටි කියලා දෙනවානේ. ඔයාලා මේ විදිහට කරගන්න. ඉතින් මේ නැත්තම් දැන් ගොඩක් අය දන්නේ නැහැනේ කොහොමද මේ වීසා එකක් දාන්නේ කියලාවත්. මමවත් දැනන් හිටියේ නෑ. මටත් අපිටත් කවුරුත් කියලා දීලා තිබ්බේ නෑ. මමත් මේ තනියම ඉගෙනගෙන දැන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් YouTube එකේවත් මෙහෙම කියලා දෙන කෙනෙක් කලින් කරලා නැහැ. මම ඔන්න කියලා දෙනවා. ඉතින් ඔයා දැන් ඉන්න තැන දෙන්න legal status එක ඔයා ඒ ඉන්න රටේ give the current location. එතකොට ලංකාවේ ඔයා කවුද? visitor කෙනෙක්ද, citizen කෙනෙක්ද, student කෙනෙක්ද ඒක තෝරන්න. ඊට පස්සේ select the stream the applicant is applying for. දැන් මේ ඔයා ඇයි එන්නේ කියන එකට දාන්න. දැන් business visa එකදී business visitor එකට frequent traveler, sponsored family නැත්තම් tourist. මම මේක අම්මට දැම්මේ tourist stream ඔස්ට්‍රේලියා බලන් දෙන්න කියලා දාගන්න. එතකොට ලිස්ට් කරන්න ඇයි ඔස්ට්‍රේලියාවට එන්නේ කියලා. එතකොට මේ tourism කියලා දාගන්න ඕනේ. ඉතින් ඔහොම ඔය ටික fill කරගන්න ඕල බලාගෙන give details of any
significant dates on the which the applicant needs to be in Australia. ඉතින් ඔයා ඒ ටික දාගෙන ඔයා එන දවස එන්න බලාපොරොත්තු වෙන දවස ඕස්ට්‍රේලියාවට එන්න ඒ ටික දාගන්න. මේ ටික ඔක්කොම ටික් කරගන්න හරියට කියවලා. ඉතින් ඊට පස්සේ next කරන්න. දැන් මේ මම ෆිල් කරේ නෑනේ. මේක ෆිල් කරන්න ඕන අනිත් එකට යන්න. හරිද? මේක තුන්වෙනි පිටුව. ඒකේ අහන්නේ family name, given names, ඔයාගේ gender එක, female ද male ද, date of birth, passport number, country of passport, ඔක්කොම passport එකේ විස්තර, ඔයාගේ විස්තර, ඔයා ඉන්න ගෙදර දැන් town, city, state, province, state එකේදී අපේ ලංකාවේ western province, eastern province, southern province තියෙනවනේ. ඔයාලා ඉන්න පළාත දාගන්න. country of birth ශ්‍රී ලංකානේ. relationship status එක ඔයා married ද, single ද, engaged ද, divorced ද ඒක දාගන්න. separated ද ගොඩක් ඒවා තියෙනවා. එතකොට grant number, applicant have an Australian, ඔයාට මේවා නෑනේ, මේවා නෑ කියලා දාගන්න. හරිද? දැන් මෙහෙකයි වැඩේ. දැන් මට මෙතනින් ඉස්සරහට යන්න බෑ. මේ ඔක්කොම fill කරන්න ඕන මට ඉස්සරහට යන්න. ඒ නිසා මම ඔයාලට කියන්නම් මේ දැන් මෙතන ඔක්කොමගේ වෙන්නේ ඔයා ගැන විස්තර අහන එක. හරිද? ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් ලොකු ලියුමක් වගේ එකක්. අන්න ඒකට ලියන්න. ඇත්තටම ඕස්ට්‍රේලියාවට එන්නේ විසිට් එකකට. මම එන්නේ විසිට් කරලා ඕස්ට්‍රේලියාව. ඉතින් ලස්සන ඔයාලා ලියලා දාන්න. මම ලංකාවේ වටේ ගිහින් තියෙනවා. ඉතින් පුතෙක් එහෙම මෙහෙ ඉන්නවා නම් හරි මොකක් හරි හේතුවකට ඕස්ට්‍රේලියාව එනවා නම් මම පුතාවත් බලලා යන්න එන්නේ. ඊට පස්සේ කියන්න කැන්ගරූලා ඉන්නවා. මං හරි ආසයි ඕස්ට්‍රේලියාවේ කැන්ගරූලා බලන්න. ඉතින් ඒ හේතුත් නිසා ඕස්ට්‍රේලියාවට ඇවිදින්න හරි ආසයි. මම ඕස්ට්‍රේලියාවට පොඩි කාලේ ඉඳන් ආසයි. ඔය වගේ දේවල් ටිකක් දාලා මේ දාන්න ඔසී වලට එන හේතු ඒ ලියුමේ දාන්න. මේ හැම එකේම දැන් මෙතන මං ගියේ නැති වුණාට දැන් අපි ඉන්නේ 3 වෙනි පිටුවේනේ. දැන් මට මේ ඔක්කොම පුරව ඉන්න බෑ. මේ ඒ නිසා මේ මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මේ අනිත් පිටුවට යන්න ඔක්කොම පුරවන්න ඕන. මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මම පිටු 3 නේ ඉන්නේ. පිටු 20 වෙනකම් මහලොකු දේවල් අහන්නේ නැහැ. ඔයාලා සම්බන්ධ දේවල් මම අහන්නේ. කලින් රටකට ගිහින් තියනවද, ගිහින් තියනවද ඒ වගේ විස්තර දාන්න. ඒවා මේවා. ඊට පස්සේ ඩොකියුමන්ට්ස් ටිකක් at the end attach කරන්න එනවා. හරිද? at the end ඩොකියුමන්ට්ස් ටිකක් attach කරන්න එද්දී ඔයාලට දාන්න ඕන මොකද්ද දන්නවද මේකට ඕන ඩොකියුමන්ට්ස්? ඔයාලා දාන්න ඔයාලගේ bank statement මාස 6ක bank statement දාන්න. assets දාන්න. තමන්ට තියෙන වත්කම් බැරකම් ටික දාන්න. ලෝය කෙනෙක්ගෙන් අස්සම් කරගෙන වත්කම් බැරකම් ටික දාන්න විසිට වීසා එකට. එතකොට ඒ ටික දාන්න. ඊට ඔයාගේ පාස්පෝර්ට් එකේ රටවලට යද්දී ළඟට පේජ් එකයි ස්ටැම්ප්ස් ටිකයි ස්කෑන් කරලා පාස්පෝර්ට් එකේ ඒ ස්කෑන් මේවා කරලා මේකට ඇටච් කරන්න. ඒක ඕන ඔයාගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් ඇටච් කරන්න. ඩොකියුමන්ට් ලිස්ට් එකක් එනවා. ඩොකියුමන්ට් 60ක් විතර දාන්න පුළුවන්. ඔයාලා ඉතින් වැඩිපුර හරි දාන්න. ඔයාලගේ බැංක් ගොඩක් තියෙනවා නම් ගොඩක් ඔක්කොමගේම බැංක් ස්ටේට්මන්ට්ස් අරගෙන දාන්න. FT තියෙනවනේ FT ටික දාන්න. ඒ ඩොකියුමන්ට්ස් ටිකයි කලින් රටවල් ගිහින් තියනවා කියලා ඔප්පු කරන්න අර පාස්පෝර්ට් එකේ සීල් ටිකයි. ඒ ටික තමයි මේ විසිට වීසා කරන ඩොකියුමන්ට්ස් වලට ඕනේ. ලොකු දෙයක් ඕනේ නැහැ. ඊට පස්සේ අනිත් ඒ තමයි විසිට වීසා එකක් දාපු ගමන් පහුවදා වගේ ගිහිල්ලා බයෝමෙට්‍රික්ස් එක දෙන්න ඕන. ඇඟිලි සලකුණු දෙන්න යන්නේ අර බයෝමෙට්‍රික්ස් එකක් දෙන්න යන්න ඕන අනිවාර්යෙන්. ඉතින් ඒකට ඔයා තනියම දැන් මේක දාන්නේ තනියමනේ. ඉතින් ඊට පස්සේ ඔයා අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන බයෝමෙට්‍රික්ස් එකට. ඉතින් බයෝමෙට්‍රික්ස් එකට අපොයින්ට්මන්ට් එකක් දාන්න හැටිත් මම දැන් කියලා දෙන්නම්. මෙන්න මෙහෙම තමයි බයෝමෙට්‍රික්ස් එකට අපොයින්ට්මන්ට් එකක් දාන්නේ. අය යන්න Google එකට ගිහිල්ලා ගහන්න VFS කියලා. VFS Global. VFS Biometrics Appointment කියලා ගහන්නකො. අන්න හරි උඩින් මෙන්න පේනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන book an appointment කියන එක ක්ලික් කරගන්න. මේක තියෙන්නේ මරදානේද කොහෙද මට මතක හැටියට VFS එක. කොහොම හරි මෙතනින් book an appointment කියන එක තියෙනවා. ඔයාට ඕන නම් එයාලට කෝල් එකක් කරගෙන book කරගන්න පුළුවන්. නැත්තම් ඔන්ලයින් උත් පුළුවන්. ඉතින් ඔයාට මේ ඔන්ලයින් කරනවා නම් ලේසි. ඒ ඔයාලා දවසක් දාගෙන මම නම් ඔන්ලයින් බුක් කරගත්තේ. දවසක් දාගෙන ගෙවලා මේ තියෙන්නේ Monday to Friday ඔපරේට් වෙන ඒවා ඔක්කොම තියෙනවා.
නැත්තම කෝල්ලක් කරන් අපොයින්ට්මන්ට් එක දාගන්න. මෙන්න මේ සයිට් එකෙන් VFS Global. ඕක තියෙන්නේ කොළඹ කොමාරි මරදානේද කොහෙද මට මතක නෑ. ටිකක් බිසි ඒරියා එකක් කොහමද. මේ හරි ඕකෙන් අපොයින්ට්මන්ට් එක දාගෙන ආයෙත් එන්නේ අපොයින්ට්මන්ට් ටයිම් එකට ගිහිල්ලා ඔයාගේ යාලා ඇඟිලි සලකුණු ගන්නවා ෆොටෝ එකක් ගන්නවා. එච්චරයි. ඒකට යනවා රුපියල් 4000ක් මට මතක හැටියට 4700ක්ද කොහෙද යනවා. ඒක තමයි වැඩේ. අනික ස්ටුඩන්ට් විසිට් වීසා එකට ඩොලර් යන්නේ ඩොලර්ස් යනවා 200 දැන් වැඩි කරාද කොහෙද ඉස්සර 200යි දැන් 250ක් විතර යනවා මං දැනුවත්ව. ඉතින් ඔයාලා වීසා රෙගියුලේෂන්ස් ගැන පොඩ්ඩක් ඉමි account එකේම ගිහිල්ලා බලන්න අලුත් වෙනවනේ වීසා අප්ඩේට් රෙගියුලේෂන්ස්. එතකොට ඔයාලා පොඩ්ඩක් ගිහින් බලන්න දැන් මොනවද ඕන කරන්න කියලා. ඉතින් ඉස්සර ඩොලර් 200යි කියන්නේ 40000ක් වගේ දැන් 250ක් වෙලා තියෙනවා 50000කට කිට්ටු වෙන්න වෙලා තියෙනවා දැන් මේ කොහොමද 50000ක් විතර වෙනවා. ඉතින් ඔය ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන විස්තර. අනිත් දේ තමයි දැන් ඔයාලට දැන් වීසා ෆී එක විතරයිනේ. දැන් ඒජන්ට් කෙනෙක් ගාවට ගියොත් ඒජන්ට් සාමාන්‍යයෙන් සමහර අය එකක් ගන්න 20000ක් දෙන්න කියන 25000ක් දෙන්න කියන විසිට් වීසා එකට. සමහර ස්ටුඩන්ට් වීසා දෙන අය තවත් වැඩි. ඉතින් ඔහොම ඔයගේ ඉතින් එයාට දෙන ගාන ඔයාලට එහෙම් පිටිම ලාභයි. එයා කරන දේමයි අපි මෙතන කරන්නේ වෙනසක් නැහැ. එයා කියලා අය මොකෝකට මැජික් එකක් දාන්නේ නැහැ. එකම දේ කරන්නේ. අපිත් ගෙදර ඉඳන් කරන්න දේමයි එයාත් ඉතින් කරන්නේ. ඉතින් ඔයාලත් ඒ වගේම ලියුවා දැම්ම. ඉතින් ඔයාලා මේ කියන ටික තේරුම් ගන්න. ඒ ටික ෆිල් කරගෙන ගිහිල්ලා ඔයාගේ නම එහෙම හරියටම දාන්න පාස්පෝර්ට් එකේ විදියටම නම දාන්න. මොකද ඒක වැරදුනොත් ඔයාට අර ඔස්ට්‍රේලියාවෙන් ඇතුළට යන්න දෙන්න වීසා එක හම්බුණා. මොකද නම් වෙනස්නේ. ඉතින් ඒ නිසා ඉතින් ওই ටික තමයි හැම වීසා ටයිප් එකකටම අහන ප්‍රශ්න ටික ඔය ටික ටික් කරන් ගියා. හරි ඩීටේල්ස් ටික දැම්මා. අර එකම ටයිප් සෙට් එකේ ඩොකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරන්න ඇසෙට්ස් ටික ඒ ටික. ඉතින් දැන් ස්ටුඩන්ට් වීසා එකක් දානවා කියන එක ලේසි නෑ ටිකක් අමාරුයි. ස්ටුඩන්ට් වීසා එකට ටිකක් වැඩි විස්තර ඕන. SOP එකක් මම අර කලින් මගේ වීඩියෝ එකට ගිහින් බලන්න. SOP එකේ සම්බන්ධ විස්තර ටික මම කලින් වීඩියෝ එකේ තියෙනවා. මේ ඔස්ට්‍රේලියාවට ආවේ කොහොමද කියන වීඩියෝ එකේ තියෙනවා. මේක ගිහින් බලන්න SOP සම්බන්ධ GS ස්ටේට්මන්ට් ගැන විස්තර. දැන් ස්ටුඩන්ට් වීසා එකේ ඔන්න මගේ ස්ටුඩන්ට් වීසා එක මම පෙන්නන්නම් ඔයාලට. ඔයාලට පේනවා ඇති මෙතන මගේ නම තියෙනවා. ෆයිනලයිස් කියන්නේ යාලා ඩිසිෂන් එක දීලා ඉවරයි කියන එකට. ග්‍රාන්ටඩ්ද ග්‍රාන්ට්. දැන් මේ වීසා දෙකම ග්‍රාන්ට් වීසාස්. කොහොම හරි දැන් ඔන්න මගේ නාමයට යටින් අපි view details කියන එකට යමු. යද්දී application fee paid application මේ ඒ කියන්නේ මම වීසා එකට ගෙවලා ඔන්න පේනවද? මම ඔස්ට්‍රේලියන් ස්ටුඩන්ට් වීසා එක දැම්මේ දෙසැම්බර් 5 වෙනිදා 2025 ගිය අවුරුද්දේ. මට ජනවාරි 8 වෙනිදා වෙද්දි වීසා එකක් ආවා. කොහොම හරි අනිත් දේ මේ මට කලින් වීඩියෝ එක කියන්න බැරි වුණා. ස්ටුඩන්ට් වීසා එකට මෙඩිකල් ටෙස්ට් එකකුත් කරන්න තියෙනවා. බ්ලඩ් එක අරගෙන උස අරගෙන ඇස් බලලා සිද්ධියක් තියෙනවා. ඒකටත් 27000ක් යනවා. කොහොම හරි ඔයාලා බයෝමෙට්‍රික්ස් ගන්න දැන් ඔයා වීසා එක දැම්මහම මෙන්න මෙතන ඔයාලට QR කෝඩ් එකක් එනවා. අන්න ඒ ෆෝම් ඒ කියන්නේ ෆෝම් එකක් එනවා. අන්න ඒක තමයි ඔයාලා අරන් යන්න ඕන. අර ඇඟිලි සලකුණු දෙන දවසට අන්න ඒ ෆෝම් එක අරන් යන්න ඕනේ. කොහොම හරි මේක වීසා ග්‍රාන්ට් ඩීටේල්ස්. මගේ වීසා එක ග්‍රාන්ට් වෙලා කියලා තමයි මෙන්න මෙතන කියලා තියෙන්නේ. ස්ටුඩන්ට් වීසා granted on 8 January 2026. කොහොම හරි ඒ ටික එහෙම දැන් මම ඔයාලට පෙන්නන්නම් මගේ ඇටැච්මන්ට්ස් ටික. මම ස්ටුඩන්ට් වීසා එකට දාපු හැම ලියකිවිල්ලක්ම මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඉතින් ස්ටුඩන්ට් වීසා එකට ඒ දවස්වල රික්වයර්මන්ට්ස් වලට ඕන උනේ දැන් නම් වෙනස් වෙලා නැහැ ඒ ටික. කොහොම හරි මේ මෙන්න මෙතන තියෙනවා එවිඩන්ස් මේක තමයි SOP එක. හරිද? අර පිටු 27ක් මම ලියපු SOP එක. මෙතන identity evidence of myself. මේ මගේ බර්ත් සර්ටිෆිකේට් එක, ID එක, පාස්පෝර්ට් එක, ෆොටෝග්‍රාෆ් එක දැම්මා. පාස්පෝර්ට් සයිස් ෆොටෝග්‍රාෆ් එක. කස්ටඩි එවිඩන්ස් කියන අම්මගේ තාත්තගේ මැරේජ් සර්ටිෆිකේට් එක. එතකොට අද ඩොකියුමන්ට්ස් හැටියට මම සබ්මිට් කරලා තියෙන්නේ මේ ෆෝම් එක ඇප්ලිකේෂන් 157N ෆෝම් කියලා ෆෝම් එකක් තියෙනවා. ඒක ෆිල් කරලා දාන්න ඕන අපි. ඒක ගන්න පුළුවන් ඔන්ලයින් තියෙනවා. එතකොට මේ මගේ ඇකඩමික්ස් ඔක්කොම O level results වලට අවුව පේන්නේ නැහැ නේද මේක? මේ හරියට ගන්නම්කෝ. මගේ ඔක්කොම මේ දැන් guys මේ grant වෙච්ච student visa එකක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. හරිද? ඔයාලා දැන් මේකෙන් notes අරගෙන ඔයාලා තනියම දානවා නම් මේ විදිහට දාගන්න පුළුවන්. මේ තියෙන මම ඔක්කොම මගේ certificates ටික O level foundation diploma IELTS ඔක්කොම එක doc එකකට දාලා submit කරලා PDF එක merge කරලා තියෙන්නේ මේ වගේ. හරිද?
PDF එක මර්ජ් කරලා ඔක්කොම එකකට දාලා තියෙන ඇකඩමික්ස් ඔක්කොම එකකට. එතකොට මේ ඇෆිඩවිට් එකක් ගත්තේ මම වීසා එක ලොන්ච් කරද්දි 18ක් නැති නිසා මේක ගත්තේ. මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කිව්වා. ඔයාලා 18ක් නැහැ ඒක ඕනේ නැහැ. මේ මගේ නමේ පොඩි අවුලක් තිබ්බා. මගේ සමහර පාස්පෝර්ට් එකේ තියෙන්නේ සර්නේම් එක දිසානායක එකේ අන්තිමට ඒ අකුර තියෙනවා. එතකොට ඒ වුණාට මගේ එක මේ රිසල්ට් ෂීට් වල අන්තිමට ඊ අකුර තියෙනවා. ওই දිසානායක කට්ටියට KE අකුරේ අවුලක් යනවා කොහොම. අන්න ඒ සිද්ධිය නිසා මට මෙතන පොඩි මේ ලෝ එකෙන් ආයෙ ගන්න උන ඇෆිඩවිට් එකක්. කොහොමරි මගේ බිස්නස් ප්ලෑන් එකක් මට තිබ්බා. අන්න ඒ කියන්නේ ඒක ප්ලෑන් එකක් විදිහට මම ලියලා දැම්මේ. ඒතකොට යාළුවා තව අයිඩියා එකක් එනවා මම දැන් බිස්නස් කරන කෙනෙක් හැටියට මට ප්ලෑන් එකකුත් ෆියුචර් ප්ලෑන් එකකුත් තියෙනවානේ කියලා. අන්න ඒ වගේ එකක් හදලා මගේ ඉන්කම් ලොස් ඔක්කොමත් එක්ක දාලා හදලා තියෙනවා. ඒතකොට available funds විදිහට මේ තාත්තා ෆන්ස් තියෙනවා කියලා ලියුමක් දීලා තියෙනවා. ආයෙ මෙතන COE එක මං කිව්වේ යුනි එකෙන් දෙන COE එක සබ්මිට් කරලා තිනවා. අන්න ඒක බලලා තමයි යාලා වීසා ඩේට් එක ඩිසයිඩ් කරන්න. කියන්නේ යුනි එකෙන් දෙනවනේ අවුරුදු දෙකකට වඩා ඩිග්‍රී එක කරන්න කියලා. යාලා වීසා එක ඉෂුව කරන්නේ අවුරුදු දෙකකට. අන්න ඒ COE එක බලලා. එතකොට ඒක එහෙමයි. I email confirmation from the provider. ඔව් RMIT එකත් මගේ 18 ඉෂුව එක නිසා. මේක තාත්තගේ බිස්නස් එකේ ඉන්කම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක. එතකොට තාත්තගේ ඇසෙට්ස් ඔක්කොම available assets උයි තාත්තගේ වත්කම් බැරකම් මෙතන දාලා තියෙනවා. එතකොට තාත්තගේ බැංකු ස්ටේට්මන්ට් එක බැංක් එක ස්ටේට්මන්ට්ස්, මේක දෙවෙනි බැංකේ ස්ටේට්මන්ට්ස්, මේක තුන්වෙනි ඒ බැංක් එකේම පර්සනල් කරන්ට් ස්ටේට්මන්ට්ස් උයි බිස්නස් ස්ටේට්මන්ට්ස් උයි ගොඩක් ඉදිරියට දාලා තියෙනවා. මේ තාත්තගේ බිස්නස් එකේ ඉන්වොයිස් දාලා තියෙනවා. එතකොට රිලේෂන්ෂිප් ප්‍රූෆ් තාත්තගේ ප්‍රූෆ් එක කියන්නේ මගේම තාත්තා කියලා ඔප්පු කරන්න මෙතන ප්‍රූෆ් දාලා තියෙනවා. මෙතන එතකොට තාත්තගේ බිස්නස් එකේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට් එකක් දාලා තියෙනවා. ස්පොන්සර්ෂිප් ලෙටර් එකක් දාලා තියෙනවා. මගේ ටෙස්ට් IELTS රිසල්ට් ෂීට් එක දාලා තියෙනවා. මදර්ස් අම්මගේ බිස්නස් එකේ ෆොටෝ දාලා තියෙනවා. එතකොට අම්මගේ ඇසෙට්ස් ටික වත්කම් බැරකම් දාලා තියෙනවා. මදර්ස් බිස්නස් ඉන්කම් අම්මගේ බිස්නස් ඉන්කම් ස්ටේට්මන්ට්ස් දාලා තියෙනවා. බැංකු දෙකේම කරන්ට් උයි බිස්නස් උයි ඒවා මේවා. අම්මගේ බිස්නස් ඉන්වොයිසස් දාලා තියෙනවා. අම්මගේ බිස්නස් එකේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට් එකක් දාලා තියෙනවා. මදර්ස් ඉන්කම් අම්මගේ බිස්නස් එකේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක දාලා තියෙනවා. එතකොට මගේ මම්ම කියලා ඔප්පු කරන්න ඩෙන්ටිටි ඩොකියුමන්ට්ස් දාලා තියෙනවා. මැරේජ් සර්ටිෆිකේට් එක අම්මලාගේ දාලා තියෙනවා. ආපහු සැරයක් applicants resume මගේ CV එකක් මෙතන දාලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි විශේෂයෙන්ම ඕන ලොකුම documents ටික. මෙන්න මේ form එක ඔයාලා පුරව ගන්න ඕන. form 956A appointment or withdrawal of an authorized recipient කියන එක පුරව ගන්න ඕලා. ඒකත් online ගන්න පුළුවන්. එතකොට මේක තියෙන්නේ consent to grant one form ඒකත් මං 18ට අඩු නිසා සිද්ධිය. health insurance හැමෝම insurance එකක් දාන්න ඕන ඕස්ට්‍රේලියාවේ යනවා. අන්නේ insurance එක ගෙව්වා කියලා confirmation එකේ තියෙන ෆොටෝ එක මෙතෙන්ට දාන්න ඕන. ඉතින් ඔන්න ඔය ටික දාලා තමයි මගේ Australian student visa එක grant වෙලා අද මම මේ හැවිල්ලා ඉන්නේ. ඉතින් ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම ලොකු සිද්ධියක් නැහැ. ඉතින් ඔය ටික තමයි ඕන වෙන්නේ. හැබැයි ඉතින් ඕවා හදාගන්න මට නම් ලොකු කාලයක් ගියා. ඒ වලට යම් කිසි කාලයක් යයි. ඉතින් ඕකත් කරයින් පස්සේ ඔයා මෙඩිකල් එක කරන්න ඕන. මෙඩිකල් එක කරලා ඊට පස්සේ බයෝමෙට්‍රික්ස් එක කරන්න ඕන. කරලා ඉතින් මාසයක් විතර කාලයක් යද්දි ඉතින් වීසා එක එනවා. ඉතින් කියනවත් එක්කම ඔන්න ඕක තමයි වීසා දාන විස්තරේ. ඔය විදියටම තමයි හැම වීසා එකක්ම යන්නේ. ඔය process එකම තමයි. ඔය documents එකම තමයි. දාන්න ඕන documents ටික බලන්න ඔයාලට immigration මේ IME account එකේම IME account visa regulations කියලා ගහලා බලන්න updated visa documents මොනවාද ඕන කියන එක එයාලා අලුතෙන් update කර කර දානවා. මට දැන් කියන්න බෑ දැන් මේ මොකද එයාලා update වෙනවානේ. ස්ටුඩන්ට් වීසා එක නම් වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. මම දැනුවත්ව කොහොම හරි ඔය ටික තමයි ඔයාලා ගෙදරදීම වීසා එකක් දා ගන්න නම් විදිය. හැම අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඔච්චරයි. අපි බොරුවට හිතින් හිතාගෙන වීසා එකක් දානවා ලොකු අමාරු දෙයක් කියලා. නෑ එහෙම නෑ. දැන් මම බැලුවා මේ නිව්සීලන්ත වීසා එකක් දාන්න, US වීසා එක දාන්න ඔක්කොම මම තනියම අධ්‍යයනය කරන ගමන් බැලුවා. මේ ඔය විදිහම තමයි. මේකම මේ අපි හිතුවට ඒජන්ට් කරලා ඒක ලොකු හිද්දයක් කියලා අපි හිතන්නේ. එහෙම නෑ. ඔයා ගියා US වීසා එකක් දාන්නත් දැන් ඇමරිකාවට විසිට් වීසා එකක් දා ගන්නත් ඔයා කෙලින්ම ඇමරිකාවේ විසිට් වීසා ඒ ගවර්න්මන්ට් එකේ සයිට් එක තියෙනවා. ගියා වීසා ඇප්ලයි කරා. දැන් ඔය විදිහම තමයි ડોකියුමන්ට්ස් ටික දාලා නිව්සීලන්ත වලත් එහෙමයි. නිව්සීලන්ත වල පොඩ්ඩක් ගණන් වීසා එක 80000ක් විතර $400ක් විතර.
කොහොමරි ඕක තමයි ඉතින් සරල විස්තරේ. ඉතින් ඕක තමයි ඉතින් මම දැනුවත් විස්තරේ. ඉතින් කොහොමරි ඔන්න ඔයාලට කවුරුත් නොකියන දෙයක් කියලා දුන්නා. ඉතින් නැවත කියනවා වගේ. ඉතින් මම අද ඩ්‍රෝන් ෂොට්ස් ටික දාන්නම් අන්තිමට. කොහොමරි ඉතින් ආය මං කියනවා ඉතින් හැමෝම පුරුදු වෙන්න බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කන්න. ඔන්න ඔක තමයි දවසේ කතාව. ඉතින් මේ මං ඔයාලට අදත් වැදගත් දේවල් ගොඩක් කිව්වා. ඉතින් ඒ ඔක්කොම හිතට ගන්න නැති කියලා හිතනවා. ඉතින් එහෙනම් හිටිය වගේ හැමෝම සතුටින් ඉන්න. හැමෝටම best of luck with your future work. හැමෝම ඔයාලගේ වැඩ කටයුතු කරගෙන සාර්ථක ජීවිතය ගත කරලා ඉතින් ඕස්ට්‍රේලියාවේ එන්න ආසාවෙන් ඉන්න කට්ටියට ඕස්ට්‍රේලියාව වෙන්න ලැබෙන්න කියලාත් මම විශ් කරන ගමන් අද වීඩියෝ එකත් මෙන්න මේ විදිහට අවසන් වෙනවා. ඉතින් ටිකක් ඉන්ෆෝමේටිව් වීඩියෝ එකක් rather than fun vlogs උත් ඉස්සරහට එනවා. ඉතින් ඒවත් බලන ගමන් මම මේ ඔයාලට ඉගෙන ගන්න මේ වගේ ඉන්ෆෝමේටිව් වීඩියෝස් උත් ගෙන්නම්. ඉතින් ප්‍රතිචාර ලැබෙන අනුව තමයි වීඩියෝ කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි. ඔයාලා කමෙන්ට් එක දාන්න. කමෙන්ට් එකක් යටින් දාන්න. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක බලන් සිටිය ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි කියනවත් සමගම මම අද vlog එකෙන් සමු ගන්නවා. එහෙනම් සතුටින් ඉන්න. අයබෝල් වේවා.